good morning guys. මටත් හිතුණා පොඩියට vlog එකක් පටන් ගන්න ඕනි කියලා. දැන් ගොඩක් අය vlog කරනවා නේ. ගොඩක් අය කියන්නේ මම නම් කියන්නේ හැමෝම vlog එකක් කරන්න ඕනි කියලා. ඒකෙන් තමන්ගේ personal value එක කියන දෙයට ලොකු දෙයක් add වෙනවා. ඒ නිසා මම නම් recommend කරන්නේ හැමෝම vlog එකක් කරන්න ඕනි කියලා. ඒකෙන් තමන්ගේ life එකට වෙන දේවල් මොනවද කියලා මම ඉස්සරහදී කතා කරන්න. දැන් හොඳටම පරක් වෙලා මම යන්න ඕනේ රත්තරපුර. අපි ඉස්සරහදී හම්බෙමු. Cheers. ගොඩක් අය ඉතින් ඔය දවසේ ගොඩක් වැඩ කරන්නේ ඔය සල්ලි කියන දේ හොයන්නනේ. ඇත්තටම ගොඩක් අය කියන්නේ තමන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සල්ලි කියන දේ හොයනවා. ඒ කියන්නේ ගොඩක් අය කැමති දේ කළත් සල්ලි හොයනවා. තව අය අකමැති දේ කළත් සල්ලි හොයනවා. සල්ලි හොයන්න ඕනි හින්දා. අර යුතුයකම් හවගකීම් ඉටු කරන්න ඕනි හින්දා වගේ. ඒත් හිතලා බලන්න තමන් දවසේ පොඩි වෙලාවක් හරි තමන් කවුද කියන දේ අඳුරගෙන try එකක් දීලා තියෙනවද කියලා. තමන් කවුද කියන දේ අඳුරගෙන ඒකෙන් දෙයක් කරලා වෙලා earn කරන්න හදලා තියනවද කියලා. ඒ කියන්නේ තමන් කවුද කියන දේ අඳුරගෙන ඒකෙන් දෙයක් කරොත් එහෙම ඉබේම සල්ලි කියන දේ එනවා. ඒ හින්දා මම නම් කියන්නේ ඔයා මේ වෙනකන් එහෙම ටයිම් එකක් තමන් කවුද කියන දේ අඳුරගන්න හදාගෙන නැත්තම් හදාගන්න. තව දෙයක් මම මෙතනදී මේ ගියා බෝතල් පත්තර එකතු කරන ලොරියක්. පරණ යකඩ බඩු කාඩ්බෝඩ් නම් මනම් ඔය එකතු කරන ලොරියක්. මේ මිනිස්සු ඇත්තටම මේ අපේ පළාතේ හැටියට මේ වෙලාවට ආවා කියලා කිසිම තේරුමක් නැහැ. මොකද ගොඩක් වෙලාවට මිනිස්සු ගෙවල් වහලා අපේ පැත්තේ තියෙන තේ වතු ගොඩක් වෙලාවට තේ වතු වල ගිහිල්ලා ඉන්නේ. ඉතින් මේ ඇත්තටම මේ වෙලාවට ආවට කිසිම තේරුමක් නැහැ. එක්කෝ ඒ කට්ටිය හවස එන්න ඕනි. එක්කෝ අද එනවනම් පොඩි ලවුන්ස් එකක් දාගෙන යන්න ඕනි. හවසක මේ අපි එනවා වෙන්න මේ එකතු කරන්න. ඔයාලා තියනවා ලෑස්ති කරලා තියන්න අපි ඊළඟ දවසේ හවස එන්නම් කියලා. එතකොට ඔය එකතු වෙනවට වඩා ගොඩක් ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් අනිවාර්යෙන් එකතු වෙනවා ඉතින්. පොඩ්ඩක් හිතලා වැඩ කරන්න ඕනේ. වියතම බාධා වැඩි වෙයි දැන් තියෙන දේත් එක්ක. ඒ කියන්නේ පෙට්‍රල් වල හරි මේවත් එක්ක. සාමාන්‍යයෙන් බයික් එක වගේ ඇවිල්ලා පොඩි ලවුන්ස් එකක් යනවා. අපි අනිත් දවසේ හවස එනවා කියලා. ඒක දේශාම්බකක් ගන්නවා, පරණ බැටරි ගන්නවා, පත්තර ගන්නවා. හිතන්න මෙහෙම මම කිව්වානේ අපේ පර්සනල් ලයිෆ් එකට වැලියු එකක් ඇඩ් වෙනවා හැමෝම බ්ලොග් එකක් කරොත් කියලා. මම ඒක වෙන්නේ කොහොමද කියලා කියන්නම්. ඒ කියන්නේ හිතන්නකෝ අපි පොඩි කෙනෙක්ගෙන්ම පටන් ගමුකෝ. මම එක්සැම්පල් එක කියන්නම්. මේ ළඟදී අපේ අයියාගේ දුව එයා A level වල මීඩියා සබ්ජෙක්ට් එක කරනවා. මීඩියා සබ්ජෙක්ට් එකේ එයාට ආපු ප්‍රශ්නයකදී එයා රිසර්ච් කළා ගත්ත ආන්සර් එකයි එයාට ක්ලාස් එකේ සර් කියලා දීපු ආන්සර් එකයි දෙකක්. එතකොට මේ මම යාට කිව්වා ඔයා පටන් ගන්න මොන හරි TikTok හරි YouTube හරි මොන හරි channel එකක් පටන් ගන්න. පටන් අරගෙන ඔයාට ඒ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නෙට ආන්සර් එක හොයලා දෙන්න කියලා දෙන්න. ඔයා ඒවයි පබ්ලිෂ් කරන්න කියලා. ඊට පස්සේ තාම දාලා නැහැ හොඳේ. මම කියන්නේ අන්න එහෙම ඒ කියන්නේ ළමයිකින් පටන් ගන්න සාමාන්‍ය A level එකකට අවුලක් නැහැ social media use කරන්න. නැත්තම් මම වැරදි දෙයක් කියලා දෙනවා කියලා හිතයි. හරිද? එහෙම ළමෙක් එහෙම පටන් ගත්ත කියලා හිතන්නකෝ. ළමෙක් පටන් අරගෙන තමන්ගේ এডুকেෂන් වලට අදාළ දේවල් එහෙම දානවා. එතකොට දැන් ඌවා බලන එක්ස්පර්ට්ලා ඉන්නවනේ. ඒ කියන්නේ මොනවා හරි සබ්ජෙක්ට් එකක් කියලා හිතන්නකෝ. ඒ සබ්ජෙක්ට් එකට අදාළ ටීචර්ස්ලා ඉන්නවා. ඒ සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්න අය ඉන්නවා. අන්න එහෙම අය අනිවාර්යෙන් ඒකට ආන්සර් එක නොදී ඉන්නේ නැහනේ. ආන්සර් එක දෙනවනේ. ඒ වගේම එහෙම ටික ටික යනකොට ඒ ළමයාට තියෙන ෆලෝ බේස් එකක් වැඩි වෙනවා වගේම ඒ ළමයාගේ තියෙන ඒ කියන්නේ ස්කිල් තව එළියට දාන්න පුළුවන්. ඒ ළමයා කවුද කියලා මිනිස්සු අඳුරගන්න. එතකොට ඒ ළමයාට කාලෙත් එක්ක ලොකු වැලියු එකක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ A level, O level, A level කරලා degree level ගිහිල්ලා තමන් ගන්න වැලියු එක වගේම এডুকেෂන් පැත්තෙන් තමන්ගේ personal branding එක එළියට දාලා ඒ ළමයාට තව ලොකු වැලියු එකක් හැදෙනවා. එතකොට අර සමාජයේ ඒ ළමයාට තියෙන ඉල්ලුම තවත් වැඩි වෙනවා. අනිත් අයටත් කොහොමද personal branding එකක් කරලා
හත් දෙයක් කරගත්තොත් තියෙන වැලියු එක මොකක්ද කියලා මම ඔයාලට ඉස්සරහදී කියන්නම්. මම කිව්වනේ හැමෝම vlog එකක් කරන එක හොඳයි කියලා. මම එහෙම කිව්වේ ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දෙන්නෙක් ගත්ත කියලා හිතන්නකෝ. ඒ දෙන්නා එකටම හිටියත් එකම දේ කරත් ඒත් එයාලගේ හිතන පතන විදිහ පොඩි පොඩි වෙනස්කම් හරි තියෙනවනේ. මම කියන්නේ හැමෝටම සාපේක්ෂ වූ යුනික්නස් එකක් තියෙනවා. අන්නේ යුනික්නස් එක එළියට එනවා අපි පර්සනල් vlog එකක් කරොත් එනවා. ඒ තමන්ගේ තියෙන යුනික්නස් එක ඒ vlog එක හරහා එළියට එනවා කියන්නේ එතන වැලියු එකක් ජෙනරේට් වෙනවා. ඒ වැලියු එක අඳුරගත්තට පස්සේ ඒ වැලියු එකෙන් ඒ කියන්නේ මොන හරි දෙයක් ගන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ. අන්නේ කට්ටිය තමන් වටේ එකතු වෙනවා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. අපි මෙහෙම හිතමු. ඔයාට පුළුවන් උයන්න. හරිද? හොඳට උයන්න. අපි මෙහෙම හිතන්නකෝ. දැන් ඔය වයිල්ඩ් කුක් බුක් එයා හිතන්නකෝ. දැන් එයා දැන් හොටෙල් එකක් දැම්මනේ. හරිද? දැන් හොටෙල් එකක් දාලා ඉවරලා මම හිතේ තව එක ඕපන් කරාද කොහෙද? එතකොට එයා ඉස්සල්ලාම කරේ මොකද්ද? එයාගේ පර්සනල් බ්‍රෑන්ඩින් එක එළියට දැම්මා. එයා YouTube එකේ වීඩියෝස් දැම්මා. ඒවයි මිනිස්සු එයා කවුද කියන දේ ගොඩක් කට්ටිය අඳුරගත්තා. එතකොට එයා වටේ පිරිස එකතු වුණා. එතකොට එයා වටේ පිරිස එකතු වුණ එකෙන් එයාට පුළුවන්කම හම්බුණා හොටෙල් එකක් කරන්න. ඒ හොටෙල් එකට මිනිස්සු එන්නේ එයාගේ පර්සනල් බ්‍රෑන්ඩින් එකකින් හින්දා. එයාව කවුද කියන දේ එළියට හරියට දාපු හින්දා. අන්නේ හින්දා තමයි මම කියන්නේ ඔයා මොන දේ කරත් සමාජයට වැරද්දයක් කරන්නේ නැත්නම් හරි දෙයක් කරනවා නම් පර්සනල් vlog එකක් කරන්න. ඒකෙන් ඔයා කවුද කියන දේ එළියට යනවා. ලොකු දෙයක් කරන්න පුළුවන්. මට මේ දේත් කියන්න ඕනේ. දැන් අපි පර්සනල් vlog එකක් නොකර ලොකු ටැලන්ට් එකක් තියා ඉන්නවා කියලා හිතන්නකෝ. ලොකු දෙයක් කරන්න පුළුවන්. හරිද? සරුංගල් හදන්න හරි කමන්නේ. හරිද? අපි පර්සනල් vlog එකක් නොකර ඒක තියා ඉන්නවා. ඒ කියන්නේ සෝෂල් මීඩියා වලට දාන්න නැතුව තියා ඉන්නවා. බාද ඔයා වටේ ඉන්න කිහිප දෙනෙක් පොඩි පිරිසක් ඒ දන්නවා මේ ඩයල් එක සරුංගල් හදන්න වැඩේ. හරිද? කියලා මේ දන්නවා. හැබැයි එතන එහාට කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඔයා සෝෂල් මීඩියා දැම්ම කියන්නකෝ. මේමයි මම සරුංගල් හදන්න දන්නවා මේමයි කියලා දැම්ම කියන්නකෝ. එතකොට ඔයාට බාහිර සරුංගල් කම්පැනියක් උනත් දාන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා මම කියන්නේ ඔයා කරන දේ ඒක vlog එකකින් හරි content එකක් හරි මොකක් ඒ කියන්නේ content එකක් නේ vlog එකක් කියන්නේ ඒක හරි. එතකොට මොනම විදියකින් හරි ඔයා මේ එළියට දාන්න. ඒක තමයි වටින්නේ. මේ ආන්නකො මට දැන් තමයි මීට උනේ මේ ඇයි CTV බස් මේ රතු පාටින් ප්ලේන් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මට ඕක කලිනුත් වෙලා තියෙනවා. ගොඩක් අයට මේක වෙලා ඇති. මේ සාමාන්‍යයෙන් CTV බස් වල බ්‍රේක් ලයිට් සිග්නල් ලයිට් වැඩ කරනවා පිටිපස්සේ. වැඩ කරන්නේ නැහනේ. දැන් මම එකපාරට වංගුවක් ගත්තිම බස් එකක් තියෙනවා. බස් එක ඉස්සරහින් ගියා මම දැක්කා. හැබැයි මේ දැන් බස් එක වංගුවේ නවත්තනවා නිකන් ස්ලෝ වෙනවා මට තේරුණා. හැබැයි බ්‍රේක් ලයිට් මොකුත් වැඩ කරේ නැහැ. මේ දැන් හයියෙන් එහෙම ආවනම් ඒ කියන්නේ අර මං පොඩි ඩිස්ටන්ස් එකක් තියාගෙන ආපු හින්දා හරි අවුලක් නැහැ. හයියෙන් එහෙම ආවනම් වදිනවනේ. මේ දැන් ওই මෙට්‍රෝ බස් ගෙනාවනේ. ඒක හොඳයි. ওই මෙට්‍රෝ බස් මුල් ලංකාවෙම දානකම් අනේ දෙයියනේ ඔයගේ මේ අනිත් තියෙන බස් වල ওই බ්‍රේක් ලයිට් සිග්නල් ලයිට් එකවත් වැඩ කරන්න හැදුවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වයින්ොත් ඇක්සිඩන්ට් මේ ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙයි. මේ ඇත්තටම ගොඩක් CTV බස් වල මම දැකලා තියෙනවා වැඩ කරන්නේ නැහැ මේ සිග්නල් ලයිට් බ්‍රේක් ලයිට් පිටිපස්සේ. මම රත්නපුරාවේ මේ අපේ මල්ලිට කැම ටිකක් යවනවා බර්ත්ඩේ එකට. අපේ අම්මාලා දුන්නා මේ දාන්න කියලා. අර කැම යවද්දි වැකුම් කරන්න ඕනේ. වැකුම් කළා තමයි පෝස්ටර් එකෙන් දාන්න ඕනේ EMS පැකේජින් එකක් විදිහට. අපි සාමාන්‍යයෙන් රත්නපුරට එනවා අඩුයි ගොඩක් වෙලාවට යන්නේ බලංගොඩට. බලංගොඩ මේ වැකුම් පැක් කරන තැනක් නැහැ. ඔන්න chance එකක් තියෙනවා බලංගොඩ වැකුම් පැකින් එකක් දානවා නම් මේ කාට හරි chance එකක් තියෙනවා කරනවා නම් මේ නැත්තම් අපි ගොඩක් වෙලාවට යන්නේ මේ බලංගොඩට තමයි අනිත් වැඩ වෙන්නේ. බලංගොඩ වැකුම් පැකින් කරන තැනක් නැහැ. chance එකක් තියෙනවා කරන්න කෙනෙකුට. මවුන් එකේ ඉන්නේ guys පොඩි ඇසකට පස්සේ එතුණා. කරන්න දෙයක් නැහැ ඒක රත්නපුරේ කියන්නේ වයින්නවා.
ඔයාලා බලන්න ඇති නේද මේ රත්නපුර යනවා කියපු එක මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. රත්නපුර ගියා. වැඩ ටිකට පොඩ්ඩක් බිසි වුණා. පොඩි වැස්සකුත් ගියා ටවුන් එකේදී. ඒකත් එක්ක ඉතින් වැඩ ටික කරගත්ත ටට්ටක් ගාලා. මේ ඊට පස්සේ ගෙදර යන ගමන් මට හිතුණා දෙහෙන කන්ද පැත්තට එන්න කියලා. මේ මං කලින් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මම මේ පිට්ටනියට ඇවිල්ලා නැහැ. මට හිතුණා මේ පොඩ්ඩක් ඇවිල්ලා ටයිම් එකක් තියෙන එකේ අද වැඩකුත් නැති එකේ පොඩි රවුමක් දාලා යන්න නිකන් ඉන්න එකේ. මේ අපි ඉස්සරහට ගිහලා කතා කරමු. මේක ඉස්සර මේ මම අහලා තියෙන විදිහට ඒ කියන්නේ සුද්දෝනේ මේ හැමතැනම ඉස්සර පාලනය කරලා තියෙන්නේ. මේ තේ හිටෝලා එහෙම මම අහලා තියෙන විදිහට මේක මේ අශ්ව රේස් පැදපු මේ පිට්ටනියල්ලු. මේ මම අහලා තියෙන විදිහට හරියට දන්නේ නැහැ. මට මතක හැටියට කවුරු හරි මට කිව්වා. ඒ කියන්නේ අශ්ව රේස් මේ පිට්ටනියල්ලු. ඇත්ත වෙන්නේ නේ වැස්සකුත් ආවා. මරු ටයිම් එකේ ආවේ. බලන්න view එක. ඔයාලට පේනවද අන්න ඈතට ගියේ අවුව තියෙනවා. ඒ පැත්තට වෙන්න තමයි අපේ ගෙවල් තියෙන්නේ. මේ පැත්තෙන් ඇස්ස යනවා. ඒ කාලේ මරුවට තියෙන දෙනේ මෙතන. සීතන්තර ඇවිල්ලා කුකුලියක ඉස්සර දැන් නම් මේ තේ තැන් වල මැරිලානේ. ඒ කියන්නේ දැන් ඔය ඉස්සර අපේ හරියෙත් ඒ කියන්නේ තේ ගස් ගාන්ට යාවට තිබුණේ. මට මතකයි අපි පොඩි දවස්වල මේ ඔය ටැමිල් අය මේ දළු කඩනවා මේ බටයක් කියලා තමයි දළු කඩන්නේ. ඒ ලෙවල් එකට එන විදිහට තමයි මේ කඩන්නේ බටේ තියලා. මම දැන් කියන්නේ ඇයි මම බ්ලොග් එකක් ගහනවා කියලා අයිඩියා කරේ කියලා. මටත් එක පිස්සු අයිඩියාස් එනවනේ. මට ඒ පිස්සු අයිඩියාස් ෂෙයා කරන්න උවමනාව තිබුණා සෑහෙන කාලෙක ඉඳන්. මට ඔය බ්ලොග් එකක් ගහන්න ඕනි කියන අයිඩියා එක ආවට පස්සේ මම කිව්වේ ඒ මයින්ඩ්සෙට් එකේවත් නැති අයට. ඒ කියන්නේ බ්ලොග් එකක් ගහන්න ඕනි කියන මයින්ඩ්සෙට් එකේවත් නැති අයට තමයි ඔය මම අයිඩියා එක කිව්වේ මෙහෙමයි මට. බ්ලොග් එකක් ගහන්න ඕනි බම් මෙහෙමයි කියලා. එතකොට එයාලා ගොඩක් අය දීපු උත්තරේ තමයි ඕක කරන්න එපා බං මෙහෙමයි ඕක හරියන්නේ නැහැ මෙහෙමයි කියලා. හැබැයි මම ෆයිනලි ඒ බ්ලොග් සීන් එකේ ඒ කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් අහලා බලුවා මල්ලි කෙනෙක් මල්ලි මට මෙහෙම බ්ලොග් එකක් ගහන්න අයිඩියා දෙනවා කරාට කමක් නැද්ද කියලා. ඊට පස්සේ ඌ කෙලින්ම දීපු උත්තරේ කරන්න අයියේ කියලා. මම ඊට පස්සේ එයාගෙන් ඇහුවා මල්ලි මට ගියර්ස් නැහැනේ හරියට කියලා. ගියර්ස් කියන්නේ හරියට කැමරා නැහැ මයික් නැහැ කියලා. ඊට පස්සේ එයාගේ ස්ටෝරිය කියලා අයියේ මම පටන් ගත්තේ මෙහෙමයි. ඔයත් මේ වැඩේ තියෙන විදිහට පටන් ගන්න. ඊට පස්සේ බලමු අපි මොකද වෙන්නේ කියලා. ඔයාලා දන්න චරිතයක්ගෙන් තමයි මම මේ ඇඩ්වයිස් ගත්තේ. ලංකාවේ හයි කැපැසිටි බයික් කිව්වොත් ගොඩක් කොල්ලෝ දන්න චරිතයක් ඩයල් එක. මම කියන්නේ ඔයාට මොන හරි අයිඩියා එකක් ආවට පස්සේ ඒ අයිඩියා එක කියන්න ඕනේ. ඒ අයිඩියා එක ඇක්ෂන් එකක් විදිහට ක්‍රියාත්මක කරලා තියෙන මිනිස්සුෙකුට ඇරෙන්න වෙන කිසිම මිනිස්සුෙකුට කියලා තේරුමක් නැහැ. මොකද ඒකෙන් මේ ඔයාට ලැබෙන ආන්සර් එකත් එක්ක ඔයා ඒ අයිඩියා එක ක්‍රියාත්මක නොකර ඉන්න රීසන් එකක් හදාගන්න එක තමයි කරන්නේ නේ. මම නම් කියන්නේ ඔයාට අයිඩියා එකක් ආවට පස්සේ ඒ අයිඩියා එක ඇක්ෂන් එකක් විදිහට ගන්න. මොකද මේ කියන්නේ ඒ ඇක්ෂන් එකක් විදිහට ගන්න ඕනේ එක නරක දෙයක් නෙමෙයි. ඒ කියන්නේ තමන් කරන දෙයින් සමාජයටත් හානියක් නැත්තම් තමන්ටත් හානියක් නැත්තම් හරිද? තමන්ට එකෙන් වැලියු එකක් එකතු වෙනවා නම් මම නම් කියන්නේ කරාට කමක් නැහැ. ඒ හින්දා මේ මොන හරි අයිඩියා එකක් ආවට පස්සේ ඒ අයිඩියා එක ඇක්ෂන් එකක් විදිහට කරලා තියෙන මිනිස්සුෙක්ගෙන් අහන්න. සහ ඒ මයින්ඩ්සෙට් එකේ ජීවත් වෙන මිනිස්සුෙක්ගෙන් අහලා බලන්න. මම ওই උදේ ඉඳන් කතා කරේ පර්සනල් බ්‍රෑන්ඩින් ගැනනේ. එතකොට දැන් මට අද තිබුණේ රත්නපුර ටවුන් එකට ගිහිල්ලා අපේ මල්ලිට බර්ත්ඩේ එකට පොඩි මේ බඩු වගේක් යවන්න තමයි තිබුණේ.
ඒ බඩු ටික යවන්න ගිහිල්ලා මම එයාට බර්ත්ඩේ එකට ෆොටෝ එකක් හදලා ඒකත් යවන්න මම ස්ටුඩියෝ එකට ගියා. ඒ ෆොටෝ එක හදන අතරතුර ස්ටුඩියෝ එකේ අයියාගෙන් අහපු දේ තමයි අයියේ මේ දවස්වල මොකද මේ බිස්නස් තත්ත්වය කියලා. වැඩක් නැහැ මල්ලි කතා කරලා කිව්වා. මම එයාගෙන් පළවෙනියටම අහපු ප්‍රශ්නේ තමයි අයියේ ඔයා මේ සෝෂල් මීඩියා යූස් කරනවද කියලා. එයා දීපු ආන්සර් එක තමයි මල්ලි මට ඕව තේරෙන්නේ නැහැ මල්ලි මේ ඕව හරියන්නේත් නැහැ කිව්වා. මං කිව්වා අයියේ නෝමල් නේ අයියේ මේ FB page එකක් හදන එක ඒතකොට TikTok channel එකක් හදන එක අයියා පටන් ගන්න කිව්වා. මං කිව්වා මූණ දාලා කතා කරන්න කියලා. එයා කියපු දේ තමයි මට ඕව සෙට් වෙන්නේ නැහැ මල්ලි කිව්වා. මම දැනගත්ත දේ තමයි ගොඩක් අය සෝෂල් මීඩියා හරි විදිහට යූස් කරන්නේ. නෝමල් ගොඩක් අය කරන්නේ ඔහි ස්ක්‍රෝල් කර කර දවසේ වැඩ ටික ඉවර වෙලා ඔහි ස්ක්‍රෝල් කර කර නිකන් ඒක නිකන් කාලේ කනවා වගේ වැඩක් තමයි කරන්නේ. අනිත් දේ තමයි 2026 වෙනකොට සෝෂල් මීඩියා නැතුව කිසිම බිස්නස් එකක් ගොඩ දාන්න බෑ. ඕක ගොඩක් අය බිස්නස් කරන කට්ටිය තේරුම් ගන්න නැහැ. ඇත්තටම මේ වෙනකොට මොන හරි බිස්නස් එකක් ගොඩ දාන්න ඕන නම් සෝෂල් මීඩියා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යූස් කරන්නම සිද්ධ වෙනවා. මම නම් කියන්නේ ඔයාලත් මේ බිස්නස් එකක් කරනවා නම් අනිවාර්යෙන් සෝෂල් මීඩියා පැත්ත ගැන ගොඩක් හිතන්න. සහ තමන්ගේ බ්‍රෑන්ඩ් එක සෝෂල් මීඩියා ඇතුලේ කොහොමද හදාගන්නේ කියන දේ ලොකුවටම හිතන්න. එතකොට මේ මම හිතනවා ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා තමන්ගේ බ්‍රෑන්ඩ් එකට. වැස්සත් පෑවුවා. අපි දැන් හිමීට යන් ගෙවල් පැත්තට. අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ඉවරලා ගෙවල් පැත්තට යමු. මේ බලන්න ඕනි තරම් තැන් තියෙනවා. දැන් ටයිම් එක නෑ මේ පැත්තේ බලන්න. අපි ආයෙ දවසක මේ පැත්තට එමු. අපේ ගෙවල් පැත්තෙත් ඕන තරම් තැන් තියෙනවා බලන්න. දවසක යන් ඒවයිත්. මම හිතනවා අදට ඇති කියලා vlog එක වැස්සකටත් අහපව අහු වුණා. අඹ ගහක් යට නතර කරගත්තා. මේ තව පැය භාගයක් විනාඩි 45ක් වගේ දුර යන්න තියෙනවා. දැන් 4ටත් කිට්ටුයි. thank you very much Mr. කලින්දු ඉන්ස්පිරේෂන් එක දුන්නාට vlog එකක් කරන්න කියලා. ඔයා කිව්වේ එකක් දාලා බලමු කියලා. අපි එකක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. පොඩි අඩුපාඩු ඇති. අනිවාර්යෙන් මම දන්නවා ඩිලිවරි වල අඩුපාඩු අනිවාර්යෙන් තියෙනවා. අර හිතේ තියෙන එළියට එන්න තියෙන නැත් තියෙන්නේ. ෆ්ලෝ එකේ අඩුපාඩු ඇති. අපි මේ දේවල් හිමීට හදාගෙන ඉස්සරහට යමු. අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු. එතකන් පරිස්සමින් ඉන්න. චියර්ස්.